බුදුරජාණන් වහන්සේ මෙම ගාථාව දේශනා කළේ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩවසන කාලයේ. එක් අවස්ථාවක චක්කුපාල තෙරුන් වහන්සේ ජේතවනාරාමයේ බුදුරජාණන් වහන්සේට වැඳ පුදා ගැනීමට වැඩම කළා. එක් රාත්‍රියක සක්මන් කරමින් සිටින විට අහම්බෙන් චක්කුපාල තෙරුන් වහන්සේ කුඩා සතුන් කිහිප දෙනෙකු මත පා තැබුවා. උදෑසන තථාගතයන් වහන්සේ බැලීමට පැමිණි භික්ෂූන් වහන්සේලා කිහිප දෙනෙකුට මැරිච්ච කුඩා සතුන් දකින්න ලැබුණා. වුන් තෙරුන් වහන්සේ ගැන වැරදි අදහසක් ඇති කරගෙන බුදුරජාණන් වහන්සේට මේ කාරණාව කීවා. තථාගතයන් වහන්සේ චක්කුපාල තෙරුන් වහන්සේ සතුන් මරණ එක ඔබ වහන්සේලා දුටුවාදයි කියා ඔවුන්ගෙන් විමසුවා. "ඕම් නෑ ස්වාමීනි" කියා පිළිතුරු දුන් විට බුදුරජාණන් වහන්සේ මෙසේ පැවසූහ. "ඔබ ඔහු සතුන් මරණවා නුදුටුවසේම ඔහුද එම ජීවමාන සතුන් දැක්කේ නැත. එපමණක් නොව චක්කුපාල තෙරුන් වහන්සේ ධර්මය අවබෝධ කරලා සිටින බැවින් ඔහුට මැරීමේ අදහසක් ඇතිවන්නේ නැහැ. චක්කුපාල තෙරුන් වහන්සේ රහත් වුණත් අන්ධ වීමට හේතුව කුමක්දයි කියා විමසූ විට බුදුන් වහන්සේ මේ කතාව පැවසූහ. චක්කුපාල ඔහුගේ අතීත භවයක වෛද්‍යවරයෙකි. වරක් ඔහු හිතාමතාම රෝගියෙකු අන්ධ වීමට බෙහෙත් දුන්නා. එම කාන්තාව ඇගේ ඇස් සම්පූර්ණයෙන්ම සුව වුවහොත් ඇගේ දරුවන් සමග ඔහුගේ දාසියක් බවට පත්වන බවට පොරොන්දු වුණා. ඇය සහ ඇගේ දරුවන් දාසියන් වීමට සිදුවනු ඇතැයි බියෙන් ඇය වෛද්‍යවරයාට බොරු කීවා. ඇත්ත වශයෙන්ම ඇගේ ඇස් පරිපූර්ණ ලෙස සුව වූ විටත් ඇගේ ඇස් සුව වුණේ නැති බව ඇය ඔහුට පැවසුවාය. ඇය ඔහුව රවටන බව වෛද්‍යවරයා දැන සිටියා. එබැවින් පලිගැනීමක් ලෙස ඔහු ඇයට තවත් ආලේපනයක් ලබා දුන් අතර ඇය සම්පූර්ණයෙන්ම අන්ධ කළේය. මෙම නපුරු ක්‍රියාවේ ප්‍රතිඵලයක් ලෙස වෛද්‍යවරයාට ඔහුගේ පසුකාලීන ආත්මවල බොහෝ වාරයක් ඇස් පෙනීම අහිමි විය. එවිට බුදුන් වහන්සේ මෙසේ වදාළසේක මනොපුග්ගමා ධම්මා මනොසෙට්ටා මනොමය. මනසා චේ පදුට්ටෙන බාසති වා කරොතිවා. තතොනං දුක්ඛමන් වෙති චක්ඛං වහතෝ පදං. සියලු චෛතසික ධර්මයෝ සිත පෙරටු කොටගෙන සිත මූලික කරගෙනයි උපදින්නේ. යමෙක් නපුරු සිතකින් යමක් කියයිද කරයිද ඒකේ දුක් විපාකය ගොනාගේ පිටුපස එන කරත්ත රෝදයක්සේ ඔහුගේ පිටුපසින් ඒවි. මේ දේශනාවේ අවසානයේ භික්ෂූන් වහන්සේලා 30,000ක් මාර්ගඵල ලැබූසේක.